අස්ලාමලයිකුම්. මම අද මස් හරක් මස් දෙවල් එකක් හදන්න යන්නේ. ඉස්සෙල්ලාම තෙලට මේ ලුණු ගොඩක් දාන්න එපා. චුට්ටක් මම ගොඩක් දාන්නේ චුට්ටක් දාන්නේ. ඊළඟට ලුණු දාන්නේ. අවශ්‍ය පමණ ලුණු. Petura. දැන් ලුණු කුඩු බලලා දාන්න. මේ කියන්නේ මම මේකට සෝයා සෝස් පාවිච්චි කරනවා. කෑලි මිරිස් ටිකක් දාගමු. ඊළඟට chili paste ටිකක් දාන්න ඕනේ. chili paste නම් මේ මම ගෙදර හදපුවා නෙමෙයි. මම මේ කඩින් ගත්තු ඒවා. Chili paste ගෙදර හදන ක්‍රමයක් පෙන්වන්නම් නේද? ඉන්ෂාල්ලා. දැන් සෝස් තක්කල් දාන්නත් පුළුවන්. කෙචප් සෝයා අයි ගංගා පුටුල. මේකට මේ පුළු ඕනනම් තක්කාලි චුට්ටක් තක්කාලි තම්බල බ්ලෙන්ඩර් එකේ දාලා අඹරලා මේකට දාන්න පුළුවන්. මම ටොමැටෝ කෙචප් දාලා තියෙන්නේ. දැන් අපි සෝස් දානවා. සෝයා සෝස්. සාමාන්‍යයෙන් දෙවල් හදද්දී අපි chili paste දාන්න ඕනේ. chili paste දැම්මම තමයි දෙවල් එක රසට එන්නේ. ඔයාලා මේ ලුණු වලට ලුණු දාද්දි බලලා පරිස්සමෙන් ලුණු දාද්දි බලලා දාන්න. ලුණු වැඩි වුණාම කොහොමත් කන්න අමාරුයි. අඩු නම් අපිට දාගන්න පුළුවන්. ඉස්සර අපේ ආච්චි අම්මා නම් මේ සියමලා ඉස්ම මේ කියන්නේ උකුවට වගේ සියමලා ඉස්ම මිටක් වගේ දානවා මේකට. ඒ කාලේ තින් සෝස් එහෙම නැහැනේ. එයාලා සියමලා තමයි දාන්නේ. ඕන්නම් චුට්ටක් සීනි දාගන්න පුළුවන්. දැන් මේ මස් කෑලි මම මේ හොඳට තම්බලා තියෙන්නේ. ලුණු ගම්මිරිස් කහ දාලා මේ මස් කෑලි තම්බලා තියෙන්නේ. මේකට මේ සියමල ඇට දෙක තුනක් දාගන්න. තම්බන්දි තම්බලා මේ කපලා තියෙන්නේ. කපලා තම්බ ගන්න මේ වගේ කෑලි. ඊට පස්සේ බදින්න ගොඩක් හොඳ බැද ගන්න එපා. සාමාන්‍යයෙන් යන්තම් බැද ගන්න. ගොඩක් බැදගත්තම අර මස් කෑලි මස් කද්දි එච්චර රස නෑ අර ටිකක් බැදිලා වැඩිනේ. ඒතකොට නිකන් අර ඒ රස එන්නේ Ini seru முடிஞ்சு assalamualaikum. දැන් හරි. දැන් අපේ දෙරළ එක හදලා ඉවරයි.
හදලා ටිකක් වහලා තියන්න. එතකොට තමයි ඒක හදලා වහලා චුට්ටක් වෙලා තියාගන්න. කොහොම හරි මේක වහලා හදා ගන්නව නම් හොඳයි. මේ මූඩියකින් වහලා හදා ගන්නව නම් හොඳයි. ඒ කියන්නේ අර ලුණු එහෙම හොඳට තැම්බිලා බහලා හදාගත්තම ලුණු එහෙම හොඳට තැම්බිලා එනවලු නේද?